සත්ව විශේෂ අචින්තයයි කියලා. අන්නේ නිසයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි මනුස්ස ජීවිතේ වරද්දගෙන අපායකට වැටුනොත් ආයි උඩට එනවා කියන්නේ කන කැස්බෑ වී සිදුරෙන් අහස දකින්න වගේ අමාරුයි කියෝ. ඒ නිසා පින්වතුනි සුගතියකට ආපු වෙලාවේ හැම වෙලෙම හිතන්න කියනවා දුර්ලභෝ බුද්ධෝත්පාදෝ බුදු කෙනෙක් පහළ වීම අතිශයින්ම දුර්ලභයි. දුර්ලභා මනුස්ස පටිලාභ මනුස්ස ජීවිතයක් ලබනවා කියන්නේ අතිශයින්ම දුර්ලභයි. ඊළඟ එක තමයි දුර්ලභා ෂණ සම්පatti. ෂණ සම්පත්තිය මොකද්ද? ෂණ සම්පත්තිය කියන්නේ බුද්ධ ශාසනයක් මුණ ගැහුණත් මනුස්ස ජීවිත ලැබුණත් හැමෝගෙම හිත පහත්නවද? නෑ. බෞද්ධ වෙලා නමට හිටියත් කීයෙන් කී දෙනාද අඩු ගන්න සද්ධාවක් තියෙන. හිත පහදින්න ඕනේ. බුද්ධ ශාසනයක හිත පහදින්න. හිත පැහැදිලා අනේ මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්නවා. මං කොහොම හරි සිල් රකින්නවා. මං කොහොම හරි සද්ධාව දියුණු කරගන්නවා. මං කොහොම හරි ගුණධර්ම පුරනවා කියලා තමන්ගේ ජීවිතයේ තුල අප්‍රමාදීව ධර්මයේ දියුණු කරන්න වීරිය වඩනවා. අන්න ඒක තමයි ෂණ සම්පත්තිය පහළ වෙනවා කියන්නේ.